කලා කලාට වැඩක් නැහැ. රස්සාවල් නැහැ. පඳුරකට පයින් ගැහුවාම කලාකාරයෝ 4-5 දෙනෙක් එළියට වීසි වෙනවා. කලා කලාට වැඩක් නැහැ. ළමයි ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ මතයක් තිබුණා ඔය කලා කරන අයට. අපේ පන්තියේ ඉන්න වැඩි හරියක් කලා ළමයිනේ. තාක්ෂණ දරුවෝ ඉන්නව නේද? ඔව් තාක්ෂණ. අද උසර වල තාක්ෂණ දරුවෝ. අර තාක්ෂණ අයට නෙමෙයි මේ කියන්නේ මේ කලා අයට කියන්නේ. තාක්ෂණ අයට ප්‍රශ්නයක් නැහැ නේ. ඒගොල්ලෝ තාක්ෂණයෙන් ඉන්නේ. හරි අහන්න මේ අපි ඉස්කෝලේ යන කාලේ ළමයි මතයක් තිබුණා පොඩි. හරියට සමාජයේ මුල් බැහැලා කලා කරනවා කියුවම පොඩි ලැජ්ජාවක් වාගෙත් තියෙනවා ඒක. ඒ කියන්නේ මෙහෙම මතයක් තිබුණා. කලා කලාට වැඩක් නැහැ. කලා කලාට වැඩක් නැහැ කියලා මතයක් තිබුණා. දැන් මේ හුඟක් අය තාමත් දැන් ආපහු මතයක් යනවා කලා කලාට වැඩක් නැහැ කලා කරලා වැඩක් නැහැ. දැන් කලා කරලා යන්න පුළුවන් මාර්ග ගාණක් තියෙනවා. දැන් කලා කරන විදිහ හරියට කළොත් කලා කළොත් කලාට වැඩක් තියෙනවා. ඉස්සර කිව්වේ කලා කළාම කරපු අය ඕන තරම් ඉන්නවා. පඳුරකට පයින් ගැහුවාම කලාකාරයෝ 4-5 දෙනෙක් එළියට වීසි වෙනවා. කලා කලාට වැඩක් නැහැ. රස්සාවල් නැහැ. හැබැයි ළමයි කලා කළා හරියට අරමුණක් එක්ක ඉස්සරහට ගියොත් රස්සාවල් තියෙනවා. කලා කළා හරියට අරමුණක් විදිහට ඉස්සරහට ගිය මිනිස්සු ගොඩ ගිහිල්ලා ඉන්නවා. දැවැන්ත චිත්‍රපටි කර්මාන්තය. ඒකේ කලා කරපු මිනිස්සු තමයි ඉන්නේ වැඩි. දැන් මෙහෙම හිතන්න. අපේ රටේ දිසාපතිවරු ගත්තොත් එහෙම වැඩි දෙනෙක් කලා කරපු අය. එතකොට ඒ අය කලා කරලා තමයි ඉස්සරහට ගිහින්නේ. නීතිය හදාරන්න යන දරුවන්ට කලා කරලා ඉතා පහසුවෙන් නීති පීඨයට තේරෙන්න පුළුවන්. ඒගොල්ලන් ඊට පස්සේ එතනින් එහාට පාර හැදෙනවා. දැන් අන්තර්ජාතික සම්බන්ධතා. ඊළඟට අන්තර්ජාතික අධ්‍යයනය. වාගේ අලුත් විශේෂේත්‍ර ගාණක් තියෙනවා කලා කරපු ළමයින්ට. ඒ නිසා දැන් කලා කලාට වැඩක් නැත්තේ නෑ. දැන් ළමයි හැබැයි මෙතෙන්දි එකක් තියෙනවා. කලා කරනකොට ඔබට පුළුවන් කලාවලට වඩා වැඩි වැදගත්කමක් ලැබෙන විදිහට අලුත් විෂයන් තෝරාගෙන කලා කරන්න. දැන් අපේ මීඩියා විෂය කියන්නේ අලුත් විෂය. මීඩියා තෝරාගෙන කලා කළාම අර ඉස්සර කාලේ ඉතාම සාම්ප්‍රදායික විදිහට කලා කළා වගේ නෙමෙයි. දැන් එයින් එහාට ගියාම අපේ දරුවෝ හුඟක් අය කරනවා දැන් තොරතුරු තාක්ෂණය විෂය. ඒකෙදි අලුත් වටිනාකමක් එකතු වෙලා තියෙනවා. එතකොට කලා කරන දරුවන්ට තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කරන්න පුළුවන්. ඊළඟට මොකද්ද? තව තියෙනවා භාෂා ඉගෙන ගන්න පුළුවන්. දැන් භාෂාවට ලොකු ඉල්ලුමක් තියෙනවා. කලා කරන දරුවන්ට තමයි භාෂා කරන්න පුළුවන්. ඉතින් කලා කරන ගමන් භාෂා කළා. කොයිතරම් ලොකු වෙළඳපොළක් තියෙනවද භාෂාව? ඒ නිසා ළමයි මේ කලා කරන එක කිසිම අපතේ යන එකක් නෙමෙයි. ඒ වගේම කලා කරන මිනිස්සෙක් ටිකක් සම්පූර්ණ වෙනවා. සංවේදී මිනිහෙක් හැදෙනවා. ඊළඟට මිනිස්සුන්ගේ සමාජීය ප්‍රශ්න ගැන මේ අපි ඉගෙන ගන්නේ සමාජීය විද්‍යාව. ඒ නිසා සමාජීය ප්‍රශ්න ගැන තේරුම් ගන්න. ඒවා ගැන බලන්න පුළුවන් මානුෂීය පැති ඉගෙන ගන්න. ඒ හින්දාමයි කලා කරන එකේ කිසි පාඩුවක් නැහැ. කලා කලාට වැඩක් නැහැ නෙමෙයි. හොඳටම වැඩක් තියෙනවා. මේ කර්කශක සමාජ ක්‍රමය. ප්‍රශ්න දාගෙන ගැටුම් හදා ගන්න සමාජ ක්‍රමය. තාක්ෂණයේ හිර වෙලා ඉන්න සමාජ ක්‍රමය. කලා හුඟක් වැදගත් වෙලා තියෙනවා. ඒ නිසා කලා කරන එක වැඩක් නැහැ නෙමෙයි වැඩක් තියෙනවා. ඒ හින්දා තාමත් කලා කරන්න පුළුවන්. කලා කරන එක හොඳයි. කලා කරන එකෙන් පාරක් තියෙනවා. හැබැයි පාර තියෙන්නේ හරියට කලා කරන. හරි විෂයන් තෝරාගෙන හරියට කලා කරන. ඒක තමයි කලා කලාට වැඩක් තියෙනවා. අපි අද පාඩමට යමු.